ඔයා දන්නවද ඩ්‍රිල් එකේ ගහලා තියෙන මෙන්න මේ අංක වලින් සහ මෙන්න මේ තියෙන ස්විච් එකෙන් මොනවද කරන්නේ කියලා. අපි අද මේ වීඩියෝ එකෙන් බලමු මෙන්න මේ නම්බර්ස් සහ මේ ෆීචර්ස් කොහොමද හරියටම පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ කොටසට අපි කියනවා ක්ලච් රින් එක කියලා සහ මේ නම්බර්ස් වලින් තමයි තීරණය කරන්නේ ටෝක් පවර් එක. ඒ කියන්නේ කොච්චර පවර් එකක් ඇනේ මත ස්ක්‍රූ එක මත යොදනවද කියලා. ඒ වගේම මෙන්න මේ උඩ තියෙන ස්විච් එකෙන් අංක 1 සහ අංක 2 මේකෙන් තමයි තීරණය කරන්නේ කොච්චර ස්පීඩ් එකකින් මේක කැරකෙනවද කියන එක. සාමාන්‍යයෙන් අපි ඇනයක් ඩ්‍රයිව් කරද්දී අපිට ඒක මග නතර වෙන්න ඕනෙත් නැහැ. ඕනට වඩා ඇතුළට கிඳා බහින්න ඕනෙත් නැහැ. මොකද ඇනේ ඕනට වඩා ඇතුළට கிඳා බැස්සොත් ලී දෙක එකට අල්ලලා තියාගන්න අර ක්ලෑම්පින් ෆෝස් එක අඩු වෙනවා. ඇනේ කොච්චර ගැඹුරට ඩ්‍රයිව් කරනවද කියන එක තීරණය කරන්නේ ඔයාගේ අවශ්‍යතාවය මත. මොකද සමහර ලාවට ඔයා ඇනේ හෙඩ් එක වහන්න පාවිච්චි කරන්න පුළුවන් වුඩන් ප්ලග් එකක්. එහෙම නැත්නම් ස්ටිකර් කවර් කැප් එකක් යූස් කරන්න පුළුවන්. මතක තියාගන්න ඔයා සොෆ්ට් මැටීරියල් එකක් පාවිච්චි කරනවා නම් නිතරම ලෝ ටෝක් එක පාවිච්චි කරන්න සහ නිතරම අඩු සෙටින් එකකින් පටන් අරගෙන මදි නම් විතරක් වැඩි කරන්න. ඉතින් ඔය අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා නම් පොඩක් ටෙස්ට් කරලා බලන්න ඔයාගේ මැටීරියල් එක පොඩි වෙලාවක් ඒ වෙනුවෙන් ගත කරාට පාඩු වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා පයිලට් හෝල් එකක් විදලා තියෙනවා නම් හයි ටෝක් සෙටින් එකකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතනදිත් ඔයා නිතරම අඩු ටෝක් එකකින් පටන් අරගෙන පොඩ පොඩ වැඩි කරන්න අවශ්‍යතාවය මත. ඉතින් හිතනවා ඔයාට අදහසක් ආවක් කියලා කොහොමද මේ නම්බර්ස් වැඩ කරන්නේ කියලා. ආයෙත් හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින්. ගිහින් එන්න.